ඇත්ත කියපන්. ඔබ බිව්ව නේද? මම බිව්වේ නෑ තාත්තේ. ගහන්නේ නෑ. ඇත්ත කියපන්. බිව්ව නේද? චුට්ටක් බිව්වා තාත්තේ. හරි. පොඩ්ඩක් බිව්වට අවුලක් නෑ. මං ඇහුවේ ඉතින් බිව්වද නැද්ද කියලා විතරයිනේ. හැබැයි ආයි බොන්න එපා හොඳේ. හොඳ නෑ ඇඟට. හරි? ඇත්ත කියපන් ගස් බලලා. තෝ බිව්වද නැද්ද? මම බිව්වේ නෑ තාත්තේ. තාත්තට ඔය කවුරු හරි බොරුවක් කියලා තියෙන්නේ. ඇත්ත කියපන්. මම ගහන්නේ නෑ. මේ බෙඩේ කියන්නේ ගහන්නේ නෑ බං. ඇත්ත කියපන්. චුට්ටක් බිව්වා තාත්තේ. මේ ඇත්ත කියපන් හොඳේ. මට මගේ යාළුවන්ගෙන් මේ ආරංචි ආවේ. ඔබ ගංජා ගැහුවද? අනේ නෑ තාත්තේ. මං ඕවා ගහන්න තියා හිතන්නේවත් නෑ. ඇත්ත කියන්නේ ගහන්නේ නෑනේ. මේ හදාගන්න අහන්නේ. ගැහුවද? එකපාරක් ගැහුවා තාත්තේ. අපිත් ඔය වයසේදී ඕවා කරා. මම ඇහුවේ ගැහුවද නැද්ද කියලානේ. හැබැයි මේ වැඩිපුර ගහන්න යන්න එපා. ලිමිට් එකක් තියාගනින් හොඳේ. ඇත්ත කියා. ඔබ ගංජා බොනවනේ. ගංජා බොනවද? කවුද තාත්තේ බොරු කිව්වේ? මං ගංජා පාවිච්චි කරන්නේ නෑ. ඇත්ත කියා. ඔලුගාරේ අපිට ඔය ගැහුවා. ඔය කරන්න ඕනේ. මම මේ අහන්නේ දැනගන්න. ඔබ ගහනවද නැද්ද කියලා ඇත්ත කියපන්. ඔය ඉඳලා හිටලා යාළුවොත් එක්ක අහුවෙලා කුරක් දෙයක් ගහනවා තාත්තේ. එහෙම ලොකුවට ගහන්නේ නෑ මාත්. පොඩ්ඩක් ගහනනේ. දැන් අර මම පුතාට දුන්න නේද කෝස් එකක් කරන්න කියලා සල්ලි. දැන් ඒ කෝස් එක කරාද කොහමද මොකද තත්ත්වේ? ඔව් තාත්තේ. තාත්තා දුක් මාසෙලා මට දුන්න සල්ලි වලින් මං හොඳට ඉගෙන ගන්නවා. යාළුවොත් එක්ක අහුවෙලා හොඳට කෝස් එක කරනවා තාත්තේ. ඔබ ෆොරෙක්ස් එකෙන් ක්‍රිප්ටෝ ට්‍රේඩින් කරන්න ආසයි කියලා කෝස් එකක් කරන්න ඕනේ කියලා ඔබ මගෙන් සල්ලි ගත්තා. දැන් ඔබ කෝස් එක කරනවද? හැමතැනම බැලුවා තාත්තේ. මට එහෙම හොඳ කෝස් එකක් කියලා එකක් හොයාගන්න බැරි වුණා. එතකොට ඒ සල්ලි මන් දුන්නේ. කෝස් එක හොයලා කෝස් එකක් හම්බුනේ නැති අමාරු හින්දා යාළුවොත් එක්ක පොඩ්ඩක් සෙට් වුණා ඒ සල්ලි වලින්. අර හොයලා අමාරු හින්දා පොඩ්ඩක් බිව්වා. ඉතින් බොන්න ඕනේ අපිත් එහෙම බිව්වා. ඔගේ අම්මා